මල්ලි මල්ලි වා මේ ගමේද? වාට මොනවද මේ පාලම ගැන කියන්න තියෙන්නේ? පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ෆෝන් එක පැත්තකින් තියලා විනාඩියකට. ඔව් කියන්නේ. සුබ දවසක් හැමෝටම. අද අපි යන්නේ සංගීති පාලමක් බලන්න. ඕක අයියේ නෑ උනේ. පොඩ්ඩක් බයක් හිතෙන එකත් හිර වැටෙනවා. ඇත්තට මේවා අල්ල ගන්න මේ අත්වාඩු කේබල් ඔක්කොම කැඩිලා ගිහින් තියෙන්නේ. මේ පැත්ත මොකුත්ම නෑ මේ. තව යට යන්න. අඩි මේකත් කරලා. අල්ල ගන්නේ මොකුත් නෑ. මේකත් කියද? පල්ලෙහාට පාත්තේ යෝක. ඔය අඟත් එක්ක හිර වැටෙනවා මේක යද්දින්. ඔබට මේ යටින් පේන්නේ ගින්ගන මේ ගින්ගන්ගේ වතුර මට්ටමත් වැඩිලා මේ අපි තව ඉස්සරහට ගිහින් බලමු කොහොමද ඉස්සරහ තත්ත්වය කියලා. අම්මට සිරි මෙන්න. මේක මිනිස්සු කොහොම යනවද දන්නේ නැහැ. මේ ඔක්කොම වගේ මේ ප්ලේට් හිල් වෙලා තියෙන්නේ මේකේ. ඇන්න වලින් ගැලවිලා මේ කේබල් එකක් අල්ලන්නවත් බෑ. අල්ලද්දි මේවා දිරලා මේ කෑලි අතේ යනවා. බෑ යාළුවෙකුත් ඉන්නවා. ඇත්ත මල්ලියට මොනවද කියන්න තියෙන්නේ මේ පාලම ගැන? මල්ලි වා මේ ගමේද? වාට මොනවද මේ පාලම ගැන කියන්න තියෙන්නේ? පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ෆෝන් එක පැත්තකින් තියලා විනාඩියකට. මට මේ ගම ඔය චුට්ට බෙන් මෙහෙට එන්න මල්ලි. මොකද්ද දැන් ඔයාලට දැනගන්න? ඔයාලට මොකද්ද අත්දැකීම
ඉතින් හදන්න ඕනේ. ඔව්. ඔව් කියන්නේ අද මිනිත් දන්න අත්දැකීම් මොන වගේද? අත්දැකීම් කියන්නේ මේ පේනද වැටවත්. ඔව්. ඒවා හදන්න ඕනේ. ඔය වැටේ පස්සෙන් පස්සට ගිහලාද? වැටුවත් කමන්නේ පාර මාදල දෙන්න. ආ. අපි යන් අහමු. ඔව් මේ පාලම අවසාන තමයි මේ. අර තියෙන කෙරවල. අපේ ට්‍රැක් වයින් කොල්ලෙක් ඉන්නවා. ගිංගගේ නම් කිඹුලු ඉන්නවා කියලා කියන හැබැයි තාම නම් දැක්කේ නැහැ අපි. මේ දවස් දෙක තුනේ බහැලා පොඩ්ඩක් ජල මට්ටම ඉහළ ගිහලා තියෙන්නේ. මේ වගේ පාලම් මේක තිබිලා තියෙනවා 9ක්ද කොහෙද? ඒ කියන්නේ මේ අසල ඒවා මේ ගම් වතුරට එද්දින් ගහන ගිහලා දැන් මේක විතරයි බේරලා තියෙන්නේ. ඔයලා ඉන්නේ. ඕ ඔයාලට නම් පේන්නේ නැතුව තියෙනවා මේක මාරු වතුර පාරක් එන්නේ. එන්නේ. මොකද්ද? මාව පෙන්නන්න බෑ. ඒ කැල්ල තියෙන්නේ. මේක තමයි කිංකම් කියන්නේ. මිත්‍රලෙන් හටන අල්ල ගන්නවත් එකක් නෑ මේ ඔක්කොම එක කැඩිලා අබ්බලන් ගලා දිරලා කැඩිලා ගිහින් තියෙන්නේ.